ඉතින් සුබම සුබ ආදරණීය දවසක් වේවා ඔයාලා හැමෝටම. අවුරුදු 4ක විශ්වවිද්‍යාල ජීවිතයට පස්සේ ගමේ ඉන්න මටත් පුංචි නිවාඩුවක් හම්බ වුණා. ඉතින් ඔයාලා බලයිනේ මම මේ කොහෙද යන්නේ කියලා නේද? ඉතින් මම මේ යන්න හදන්නේ මගේ සුන්දර ගමට, මන්දාරම් නුවරට. ඉතින් මම මේ ඉන්නේ පදියපෑල්ලේ ටවුන් එකේ. ඉතින් මේ ගමට එන ඔයාට නුවරට වගේම නුවරඑළියට ඇවිල්ලත් එන්න පුළුවන්. ඉතින් යන්න කලින් බස් එකක් තිබුණත් ඒකේ ටිකක් සෙනග. ඒ නිසා මම ඊළඟ බස් එකේ යන්න තමයි හිතුවේ. ඒ වුණාට ඉතින් තව පැයක්වත් ඉන්න ඕනේ. ඉතින් ඔයාලට මේ පේන්නේ පදියපැලැල්ල පරණ පාලම. මේක 1871 කළා කියලා තමයි කියන්නේ. මේ නම් ඉතින් මම පොඩි රස්තියාදුවක් ගහන ගමන් ඉන්නේ. කොහොම වුණත් මේකේ උඩින් යන්න පුළුවන් එකවරකට එක වාහනයක් නිසා ඔන්න මේ යන්නේ අලුත් පාලම උඩින්. ඔයාලට අර ඈතින් පේන්නේ පරණ පාලම. ඔන්න ඉතින් දැන් නම් බස් එක යනවා. ගමන පටන් ගත්ත තැනම අපිට ලස්සන දියැලක් හම්බ වෙනවා. මේකට කියන්නේ මහ කඳුරැල්ල කියලා. ඉතින් මේ අපි පහු කරන්නේ එළමුල්ල හන්දිය. මන්දාරම් නුවරට එන ඔයාලට ලීක්ස්, කැරට්, බෝංචි වලින් පිරුණු වගාවන් පාර දෙපැත්තෙම දැක ගන්න පුළුවන්. ඔයාලට අර ඈත පේන පිදුරු තලාගල කන්ද පහමුල තමයි මේ ගම පිහිටලා තියෙන්නේ. ඔන්න ඉතින් විනාඩි 45කට පස්සේ සීතාවක රාජසිංහ රජ සමයේ දියුණු මන්දාරම්පුරයට ආවා. Forget the day we've been through, nights without a word, broken hearts we never heard. ඉතින් ගෙදරට එනකොට බස්සත් අරගෙනම තමයි එන්න උනේ. ඉතින් අතට ගිහින් එන්නම්. තවත් විස්තරත් එක්ක ආයෙත් දවසක එන්නම්. එතකන් පරිස්සමෙන් සතුටින් ආදරයෙන් ඉන්න. And that's what makes this love we feel. I love you always.
not just when we shine.